දැන් ඔය මම ඉස්සර ඔය දැන් අපි කොච්චර වුණත් මේ මාර්ගේ වඩනකොට ආදෝෂමාන බලය වල ශක්තිය තියෙන කොච්චර වුණත්. මොකද ඒගොල්ලන් කැමති නැහැ අපි නිවන් දකින්නට මාර්ගයක් වඩනකොට ධානය වඩන කැමති නැහැනේ. ඉතින් මම ගොඩක් වෙලාට මම භාවිතා කරන ක්‍රමය තමයි ඔය අදිෂ්ඨාන බුදු ගුණ බලය. ඒකට මම ওই මහා සෑලෙන් ගත්ත ඒ ශක්ති කන්ද බෑ මොන හරි එකක් ඒක අනුගත වෙන ශක්තියක් අරගෙන නවරහදි ගුණ කීපයක් බලලා මේක ලොකු ශක්තියක් හදා ගන්නවා. දැන් මං ගෙදර කාමර උනක් කරන්නේ මේ විදිහට. ඔය නමෝ වරන් නමෝ කානුලෝම ප්‍රතිලෝම වශයෙන් හරි ඔක කීපාරකම 108ක් හරි 21 පාරක මොකද ඒ වටනකොට තමයි තේරෙන්නේ තමයි වැඩනවා කියලා. ඒ ගත්තට පස්සේ මේක මට ලොකු හම්රු කියපු ක්‍රමයක්. මේක හැමෝම කරන්න යන්නේ මොකද මට කියපු ක්‍රමයක් නේ. සම්මා සම්බුද්ධ පරමාලෝකයෙන් මේ ගතිසි පවතිනා සීලු කාය විනහිර බන්ධන අවස්ථා දෙකක් තියෙනවා දුරිම දුර වෙත්වා කියන එකයි නිරෝධ වෙත්වා. ඔය දෙකට වඩනවා. මේ ගසිත නිදුක් වේවා නිරෝගී සුවපත් වෙත්වා. ඊට පස්සේ අවංක වෙත්වා පිරිසිදු වෙත්වා පීතුරු වෙත්වා පබසර වෙත්වා විතරාගී වෙත්වා වීදෝෂ විතමෝහිත. ඒක මේ ලොකු හමුරු මාතෙක් කිව්වේ. එතකොට මේ ගිහි වතක ඉන්න ඔක්කොම ඒක කරන්න යන්න බෑ. මොකද මට කියපු ගමන් මට පෞද්ගලික දුන්න කර්මස්ථානයක්. එතකොට මට තේරෙනවා එතකොට අයහපත් අදෘශ්‍යමාන තිබ්බ කලු කිරණ අපි ආශ්වාද පස්ස කියලා හදාගත්ත ඝනකාරන් ටික ඒ වගේම මේක අයහපත් අපරත්‍ය ආහාර පාන ගත්ත ඒ තියෙන ඒවා එක එක තියෙනවා මේ බඩවැල් වල තියෙනවා සූක්ෂම කය තියෙනවා මනෝමය කය තියෙනවා අපිට සමහරට ඇස්වා කටවා දෝෂ වශයෙන් ඔය විනහිර බන්ධන කරපුවා තියෙනවා. ඉතින් මේ මාර්ග ගන්නවකට අකමැති කට්ටියක් තියෙනවනේ විරුද්ධය. මේ ඒ කියන්නේ මිනිස්සුත් තියෙනවා අමනුස්සයුත් තියෙනවා අදෘශ්‍යමාන ලෝකයක් තියෙනවා. එතකොට අපිට රැකෙන්න තියෙන එකම ශක්තිය තමයි අර බුද්ධ ආශිර්වාද බල. ඒකට මොකද මට සූර්යයා හා සමානව මහා උපනිශ්‍රයක් මහා ආලෝකයක් ලබා දෙන්නේ මේ තථාගත සම්බුදුපියන් වහන්සේගේ මේ ශක්තිය කියලා ඒ තුල තියෙන පරම විශ්වාසයෙන් ඒක වඩන්න ඕනේ. අන්නේ වඩනකොට මොකද ඉන්නේ? අන්න අරක නිකන් අර අයිස් කැටයක් දියාරු වෙලා යනවා වගේ හදමාන මෙහෙන් පේන්න මෙහෙන් කටට යනවා ඊට පස්සේ. ඉතින් තව එකක් කරොත් ඉතින් කරන්න දෙයක් නෑ. ඉතින් අර මේ මොහොතේ තියෙන ඒ විනිහිර බන්ධන දුරු කරන්න පුළුවන් ක්‍රමයක්. ඉතින් කිසිම කට්ටඩි ක්‍රමයක්වත් නෑ. සත්‍යයක් වේදන් වෙන්නෙත් නෑ. පැයක් හමාර කර්මස්ථානයක් වඩන්න තියෙන සමාධියක් හරි මේ බුදුගුණ අධිෂ්ඨාන බුදුගුණ විතරයි වඩන්නේ ඒකේ. නවරහදි ගුණ වඩනවා. ඒ වගේම සම්මා සම්බුද්ධ පරමාලෝකයෙන් මේ ගසේ පවතිනා සීල කාය විනිහිර බන්ධන නිරෝධ වෙත්වා නිරෝධ වෙත නිරෝධ වෙත්වා මේ ගසිත නිදුක් වෙත්වා නිරෝගී සුවපත්‍ය දුකින් වෙත්වා. එතකොට මම ආශ්වාදෙ පිණිස එක එක වංචනික වැඩපිළිවෙල කරලා තියෙනවා. චක්කු වංක, සෝත වංක, ගාන වංක, ජීවා වංක, කාය වංක. ඒව තමයි අපි Facebook බලන්නේම, ටීවී බලන්නේම, පිරිමික වශයෙන් ඥාන දිහා බලනවා, ඥානික වශයෙන් පිරිමි දිහා බලන්නේම, ආස්වාද විඳින, ආස්වාද හිතනේම, පතනේම ඔක්කොම එක එක ජිල්මාට්ටිය අපි ළඟ තියෙනෝනේ. සංකත අபிසංකරණය කරලා. එතකොට ඔය කතා ප්‍රවෘත්ති මොකද ඉන්නේ? ඒවා තියෙන තාක්කල් කලුගෙන විස කිරන. ඒ විෂම ලෝභ දේශම අධර්ම රාග. ඉතින් මේවත් එක්ක මේ නිවන් ප්‍රතිපදක් වඩන්න බෑ. ධ්‍යාන සමාධියක් හරි ඊළඟ ස්ටෙප් එකට යන්න බෑ. ඊළඟ පියවර යන්න මොකද එන්නේ? මේව පුළුවන් තරම් දව හරින්න ඕනේ. ඒක මේ ධ්‍යාන වලින් කරන සමාධියක මේක දව හරින්න ඕනේ. ඒක දවලා තමයි ඊළඟ පරිච්ඡේදයට යන්න ඕනේ. මේ කුණු කොටත් එක්ක ඊළඟට ගිහලා කොච්චර උත්තරමයක් සුරු කරලා රහතන් වහන්සේලා සුරුවත් සුද්ධ වෙන්නේ. මොකද මගේ තියලා තියෙන අපවිත්‍රතාවය. ඉතින් ඒකට මෙල්ල කරන්න පුළුවන් මම අත්විඳලා තියෙන 100ක් තියෙන සාර්ථකකම තමයි බුදු ගුණ වැඩි වීම. මොකද ඒකට හොඳම මුඛ්‍ය දේශනාවක් අපේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා ඒක තමෝ භික්කවේ භාවිතා බහුලීකතා අභිඥාය සම්බෝධාය නිබ්බාන සංවත්තති කතමේක ධම්මෝ බුද්ධානුසතිය. ශ්‍රාවකයෙකුගේ සියලු යහපත වෙනස A to Z කියලා කියන්නේ. එතකොට ඒක කායික මානසික වෙන්න පුළුවන්. ඒ වගේම තියෙන ආධ්‍යාත්මික බාහිර වෙන්න පුළුවන්. අර පංච උපාදානස්කන්ධ වශයෙන් ගත්ත ওই සියලු ලක්ෂණ 11 වෙන්න පුළුවන්. ඒවැය තියෙන සුපහන් ගති හදන්න පුළුවන්. මට තියෙන එකම උපනිෂ්ඨ තමයි බුද්ධානුභාවය.